ඔන්න ඉතින් තවත් ලස්සන දවසක නිමාව තමයි මේ වෙන්නේ. වැහිබර කාලගුණයත් එක්ක අවට පරිසරය නම් හරිම සීතලයි. මම මේ හදන්නේ ඒ සීතලත් එක්ක කන්න රස කෑමක් කරන්න. මේකට මං කියන්නම්කො කම්මැලියන්ගේ කෑම කියලා. මොකද මං එහෙම කියන්නේ හරි ඉක්මනින් පුංචි බඩු ප්‍රමාණයකින් මේක හදාගන්න පුළුවන් හින්දා. හරි. ඉතින් අපි ඕනි ටික කපාගෙන පැත්තකින් තියාගන්නවා. ඔයාට දවසක මෙහෙම ඉතලා තියෙනවද? ඔයා කොච්චර හොඳ කෙනෙක් වුණත් ඔයාගේ යාළුවෝ, වසල්වැසියෝ, අම්මා තාත්තා, පවුලේ අය එයාලගෙන් ඔයාට කිසිම ගෞරවයක්, ආදරයක් ලැබෙන්නේ නෑ වගේ දෙයක්. එහෙම හිතන්න එපා. ඒක අපේ වැරද්දක් නෙමෙයි. ඒක ඒ මිනිස්සුන්ගේ තියෙන දුර්වලතාවයක්. අපි ගැන කියවෙන දෙයක් නෙමෙයි. මිනිස්සුන්ගේ වචනයි එයාලා කරන වැඩයි වලින් 90%ක්ම පෙන්වන්නේ එයාලගේ හිතේ තියෙන ඇතුළාන්තය. කෙනෙක්ට තියෙන ඉරිසියාව, තරහව, ජීවිතයේ අවුල් බව, තමන් ගැන තියෙන අවිශ්වාසය වගේ එයාලා පිට කරන්නේ අපි. මං කතා චුට්ටක් නවත්තන්නම්කෝ. හරි. අපේ මේ කම්මැලියන්ගේ කෑම එක හදන්න ඉස්සෙල්ලාම අපිට ඕනේ වෙනවා බීලුණු ගෙඩියක්, සුදු ලුණු, මිරිස් ඉස්සෙල්ලාම ඕනේ වෙනවා. අපි ඒව හොදලා කපලා පැත්තකින් තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ වතුර එකක් ලිපේ තියලා ඒක රත් වෙනකොට ඒකට නූඩ්ලස් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. අපි ආයේ කතාව පැත්තට යමුද? හරි. එහෙම තමයි මිනිස්සුන්ගේ හැටි. ඔයා කැමති වුණත් නැති වුණත් ඔයාගේ අපේ නිහතමානීකම, සාර්ථකත්වය, සතුට නැත්තම් අපි උත්සාහ කරන විදිහවත් එයාට දරා ගන්න බෑ. හරි. ඉන්නකො චුට්ටක්. දැන් අපිට මේක හදාගන්න ඕනි වෙනවා මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු, සෝයා සෝස් තියනවා නම් දාන්න පුළුවන්. තිබ්බොත් ඒක රහයි. ඒ වගේම තක්කාලි සෝස් ඕනේ වෙනවා. කවුරු හරි ඔයාලට ඉතර දෙන්න මොනවද කිව්වොත් ඔයා මොකද කරන්නේ? ඒකව බාර ගන්නවද? නෑ. ඒ වැරද්ද නම් කරන්න එපා. අපි මොකද අනික් අයගේ තියෙන කොණු අපේ ඇඟට දාගන්නේ? හරි. ඔයාලා මෙහෙම කරන්න. ඔයා මෙහෙම හිතන්න. ඒක මගේ වැරද්දක් නෙමෙයිනේ. ඒක එයාලගේ තියෙන අඩුපාඩුව. ඉතින් ඔයා ඒක වැඩි හිතන්න යන්න එපා. ඔයාට කුණු මල්ලක් දුන්නොත් ඔයා ඒක බාර ගන්නවද? නෑ නේද? අන්න ඒ වගේ තමයි. මිනිස්සුන්ගෙන් එන ගැරහීම්, අපහාස අපිව බාර ගන්න ඕනේ නෑ. මොකද අපි දන්නවනේ අපි මොකද්ද කරන්න කියලා. ඔයාලට පුළුවන් ඒ අයට අනුකම්පා කරන්න. අනුකම්පා කරනවා කියලා එයාලව ලං කරගන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ඒකෙන් එන්නේ අපිට කරදරයක්. බය නැතුව නෑ කියන්න බෑ කියන්න අදිමදි කරන්න එපා. මොකද ඔයාට ගැලපෙන්නේ නැත්නම් ඔයාට ඒ දේ කරන්න බැරි නම් ඔයාට පුළුවන් ඒක ප්‍රතික්ෂේප කරලා එතනින් පිට වෙන්න. සමහරුන්ට විතරක් නෙමෙයි ඇත්තටම ඒ දේ මටත් තියෙනවා. ඒ අයගේ හිතරේ දේ, එයාලට දුක හිතේ, මොනවා හිතයිද කියලා දේවල් නිසා මම සමහර අයට එහෙම කියන්නේ නැහැ. ඒ වුණාට ඒකෙන් කරදර වෙන්නේ අපිටමයි. හරි. දැන් අපි යමු ආයි කෑම එකට. ඉස්සෙල්ලම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාන්න. තේ ටිකක් දාලා සුදු ලුණු ටික ඉස්සර දාගන්න. ඊට පස්සේ ඒකේ එනවනර සුවඳක් එන්නේ. සුවඳ එනකොට බී ලුණු ටිකක් දාගන්න. ඊට පස්සේ ඒක චුට්ටක් රත් වෙන්න තියන්න.
ඒක රත් වීගෙන එනකොට අපි ඒකට සෝයා සෝස්, ටොමැටෝ සෝස් දාලා ආයෙ චුට්ටක් රත් වෙන්න තියනවා. මේක තමයි වැදගත්ම දේ. මේ සේරම රත් වෙලා ඒ කියන්නේ රන්වන් පාට වුණාට පස්සේ අපි ඒකට වතුර කෝප්පයක් එකතු කරගන්නවා. මේ වතුර ටික තීරණය වෙනවා නූඩ්ලස් එක දාගත්ත ප්‍රමාණය අනුව. ඊට පස්සේ ඒක ටිකක් තැම්බෙන්න තියනවා ටික වෙලාවක්. මේක ඔයාලට රත් වෙලා ඇති කියලා හිතනම මේකට අපි ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. මම මුලින්ම මේකට ලුණු එකතු කරේ නැත්තේ මේක ගොඩක් තැම්බෙන්න ඕනේ කියලා මට හිතුණ හින්දා. ඔයාලට කැමති නම් මේකට සීනි එකතු කරගන්නත් පුළුවන්. මට මේ වෙලාවදී ඒක එකතු කරගන්න අමතක වුණා. පස්සේ ඉස්සෙල්ලා තම්බගත්ත නූඩ්ලස් එකට අපි අර හදාගත්තු මිරිස් මිශ්‍රණය එකතු කරනවා. දැන් ඔන්න අපේ කම්මැලියන්ගේ නූඩ්ලස් එක නම් හැදිලා ඉවරයි. ඉතින් කන්න තමයි තියෙන්නේ. අපිට ඕන නම් මේකට බිත්තරයක් වගේ එකතු කරගන්නත් පුළුවන්.